සුබ දවසක් වෙන්න කියලා හරිම ආදරෙන් ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම Simple TV මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම මේ වීඩියෝ එක ෂෙයා කරගන්න හිතුවේ මම කලින් විජලන මැෂින් එක සම්බන්ධ වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරා. ඒකට ගොඩක් දෙනෙකුගෙන් ප්‍රතිචාර මට ලැබිලා තිබුණා සහ ගැටලු ගොඩක් දෙනෙක් ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් ඒක නිසා හැම දෙයකටම උත්තර අරගෙන මේ වීඩියෝ එකේදී මම කතා කරන්න හිතුවා. ඔයාලා අහලා තියෙන හැම දෙයකටම මම පිළිතුරු ගෙනාවා. ඉතින් මෙතනදී ඔයාලට පිළිතුරු ලැබුණේ නැති දෙයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් නැවත කමෙන්ට් එකක් දාන්න, අවශ්‍ය දේවල් දාන්න. එතකොට මම ඔයාලත් එක්ක ඒ දේවල් ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් විජලනය කරන මැෂින් එක, ඒ කියන්නේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ බටපොළ කියන ආයතනයෙන් කරන විජලන මැෂින් එක සම්බන්ධයෙන්නේ. ඉතින් ඒක ගොඩක් දෙනෙක් සමහර කමෙන්ට් කීපයක්ම වැටිලා තිබුණා. ඒක හොඳ නෑ. එයාලා යූස් කරා. ඒ උනාට ඉතින් කිසිම වැඩක් නෑ. ඒ වගේම එයාලගේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න බැලුවා ඒත් ඒව හරි නෑ කියලා. ඉතින් ඇත්තම කිව්වොත් මම මේක තිබු දෙවෙනි මැෂින් එක. ඉතින් පළවෙනි මැෂින් එක හොඳ නැත්නම් මම දෙවෙනි එකකට යන්නේ නෑ. එතකොට මේවා ප්‍රොමෝෂන් වීඩියෝ කියලාත් කියලා තිබුණා. එහෙම නෑ, ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙවෙයි. මගේ මුදල් වියදම් කරලා මම මේ මැෂින් ගත්තේ. ඒ වගේම මේ මැෂින් දැනට භාවිතා කරන අයත් කමෙන්ට් කරලා තිබුණා. ගොඩක් ස්තුතියි ඔයාලා හැමෝටම. මේකෙදී මම මේ විජලන මැෂින් එක ගන්න හිතුව ප්‍රධාන හේතුව තමයි මේකේ මිල. මොකද 29500 නේ මේකේ මිල. ඉතින් ඒක නිසා මම ගොඩක් කැමැත්තෙන් තමයි ගත්තේ. මොකද ලොකු මුදලක් මට වියදම් කරන්න මේ වෙලාවේදී අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මම ඍජුවම විජලන මැෂින් එකෙන් හදන නිෂ්පාදන ඍජුවම මම දැනට වෙළඳපොළට දාන්නේ නැහැ. ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා සහ ඒකට වැඩපිළිවෙලක් කරගෙන යනවා. නමුත් දැනට මේ වෙනකොට මම ඩිරෙක්ට්ම ඒකේ හදන ඒවා වෙළඳපොළකට දාන්නවත් එහෙම මම විකුණීමක් කරන්නේ නැහැ. මොකද මගේ තව ව්‍යාපාරයක් තියෙනවා ආයුර්වේද සම්බන්ධයෙන් කරන. ඉතින් ඒ සම්බන්ධයෙන් ගන්න අමුද්‍රව්‍ය, ඒ කියන්නේ නිෂ්පාදන සකසන්න ගන්න අමුද්‍රව්‍ය හදා ගන්න තමයි මම මේ මැෂින්ස් භාවිතා කරන්නේ. ඒ කියන්නේ මම ඔයාලට උදාහරණයක් කිව්වොත් එහෙම ඔය බීට්රූට් පවුඩර්, ඒ වගේම අර්ථාපල් පවුඩර්, කැරට් පවුඩර් ඔන්න ඔය වගේ දේවල් හදා ගන්න තමයි මම භාවිතා කරන්නේ. ඉතින් ඒ වගේම තමයි මේකේ භාවිතය හරිම පහසුයි. ඒ වගේම තමයි පොඩි ඉඩකඩක් නේ මේක තියාගන්න යන්නේ. ඒක නිසා ලොකු තැනක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. නැත්නම් ලොකු මැෂින් එකක් ගත්තාම ඒ ගැටලුවත් අපිට තියෙනවානේ. ඉතින් ඒක නිසා මූලිකව මේ සම්බන්ධයෙන් භාවිතා කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ මැෂින් එක ඇත්තටම හොඳයි. ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙමෙයි. 29500ක් මම වියදම් කරලා දෙවෙනියට ගත්ත මැෂින් එක සහ ඊට කලිනුත් ගත්තේ මිලටමයි. ඉතින් හරිම හොඳයි මේ මැෂින්. ඒකයි මම පාවිච්චි කරන්නේ. ඉතින් ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙකුටත් මේක හොඳයි. ඉතින් ඒක සම්බන්ධනොත් මම දැන් විස්තර කියන්න කොහොමද ව්‍යාපාරයක්, ඒ කියන්නේ ව්‍යාපාරය ඔයාලට වෙළඳපොළක් ඔයාලා හදාගන්න කියන එක. අනිත් ඒ තමයි ගොඩක් දෙනෙක් අහලා තිබුණ විදුලිය කොයිතරම් මේකට වැය වෙනවද කියන එක. ඉතින් විදුලිය සාමාන්‍යයෙන් දැන් අපි හිතමුකෝ ඩිහයිඩ්‍රේට් මැෂින් එක අපි එක දිගට පැය 6ක් ඔන් කරලා තියනවා කියලා. ඉතින් ඒ පැය 6ටම විදුලි එකක් විතර යනවා කියලා තමයි සඳහන් වෙලා මේකේ තියෙන කැටලොග් එකේ. ඒ වගේම මේක නිවැරදි කියලා මම විශ්වාස කරනවා. මොකද දැන් මම කාලයක් භාවිතා කරනවානේ. එහෙම විදුලි බිලෙහි වැඩිවීමක්, ලොකු වැඩිවීමක් අපිට දැනෙලා නැහැ. යම් වැඩිවීමක් තියෙනවා. ඒතර ඒක සැලකිය යුතු මට්ටමක් නෙමෙයි. සාමාන්‍ය පොඩි මුදලක් තමයි වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක ගැටලුවක් ඇති කරගන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි සමහර දෙනෙක් කියලා තිබුණා යාලා තින් මේ මැෂින් පිච්චුණාට පස්සේ යාලා කිසිම වෙලාවකදී අයම යාලට වගකීමක් ගන්නවා කියලා කිව්වට යාලට මැසේජ් කෝල් කරේ නැහැ කියලා තිබුණා. සමහරක් විට ඒක වෙන්නේ නැති. හැබැයි නමුත් මම විජලන මැෂින් එක ගත්ත මුල් කාලේ ඉඳලම මට එන ඕනම ගැටලුවකදී මම එයාලගේ කැටලොග් එකේ තියෙන නම්බර් එකක් තියෙනවා. ඒකට කතා කරන්නේ. ඉතින් ඒකේ වෙලාවකට පිරිමි කෙනෙක්, වෙලාවකට ගැහණු කෙනෙක් එහෙම කතා කරලා මං අහන හැම දෙයකටම මට පැහැදිලිව මේ වෙනකන් උත්තර දුන්නා. සමහරක් විට ඔයා මීට අවුරුදු කීපයකට කලින් ගත්ත එකක් වෙන්නේ නැති. ඒ වෙනකොට ආයතනයේ මම දන්නේ නැහැ කොහොමද කළමනාකාරීත්වයේ තිබුණේ කියන එක ගැන. දැනට නම් මේ මොහොත වෙනකොටත් මට නම් ඇත්තටම මැෂින් එකේ කිසිම හානියක් වෙලත් නැහැ. ඒ වගේම තමයි කතා කරනකොට ඒ ආයතනයත් හැම වෙලේම මට වගකීමෙන් යාලා උත්තර දීලා තියෙනවා. ඉතින් ඒක ගැනත් මම මතක් කරනවා. ඊළඟ ප්‍රධාන ගැටලුව තමයි මේකට වෙළඳපොළක් සකස් කරගන්නේ කොහොමද කියලා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ අපිට විජලනය කරන්න අපිට මේ වෙලාවේ දැන් මැෂින් එක ගත්තා. අපිට මේ වෙනකොට මුකුත්ම නැහැ කියලා හිතන්නකෝ. ඒ කියන්නේ අපිට ලොකු දෙයකට අපිට යන්න බෑ.
ඔයා හිතන මුරුංගා ගැන මුරුංගා කොළ කියනවා අපිට සාමාන්‍ය මුරුංගා ගහක් ගෙවත්තේ හොයාගන්න පුළුවන් නේ. ඉතින් මුරුංගා කොළ පවුඩර් කරලා ඔයාලට ටී විදිහට ඔයා දන්නවා මේ වෙනකොට සිංහල බෙහෙත් බඩු කඩවල වලට ඔයා චුට්ටක් ගිහිල්ලා බලන්න ටී බෑග්ස් තියෙනවා. ඉතින් මේවා මුරුංගා පවුඩර් වලින් හරියටම අපි ඩිහයිඩ්‍රේට් කරගත්තට පස්සේ මේක පවුඩර් කරගන්න ලේසි. ඉතින් ඒ පවුඩර් ඒ වගේම කරපිංච පවුඩර් ඉතින් ඔය වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ඒ වගේම තමයි කුළු බඩු ඕනම එකක් අපිට පවුඩර් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමුකෝ ඉඟුරු ඒ වගේම තමයි කහ. ඉතින් මේ දේවල් උනත් ඔයාලට පවුඩර් කරන්න හැකියාවක් තියෙනවා මේ මැෂින් එක හරහා. ඉතින් අර එකපාරම ව්‍යාපාරික අවස්ථාවක් ලංකාව තුල අපිට අර ඒ ශනිකවම නිර්මාණය කරගන්න බැරි වුණත් අපිට හැබැයි මේක ටිකක් කල්පනා කරොත් එimhe බැරි වෙන්නේ නැහැ. අනිත් එක තමයි TikTok ඒ වගේම Facebook කියන සමාජ මාධ්‍ය හරහා ඔයාට page එකක් හදාගෙන account එකක් හදාගෙන ඔයාගේ නිෂ්පාදන ප්‍රමෝට් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මම මේ වෙනකොට දකිනවා TikTok එකේ ඔය ඩිහයිඩ්‍රේට් කරලා තියෙන ඔය බනානා චිප්ස් ඒ වගේම තමයි ගොඩක් පළතුරු වර්ග අඹ අන්නාසි ඔය වගේ ගොඩක් දේවල් මේ වෙනකොට විජලනය කරලා ඒ වලින් ස්නැක්ස් හදලා ඒ වගේ දේවල් මේ වෙනකොට වෙළඳපොලේ විකුණනවා. සාමාන්‍ය ලොකු හොඳ මිලක් ඒ දේවල් වලට තියෙනවා. සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක් රුපියල් 2000කට ආසන්න මුදලකට විකුණනවා මම දැකලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මම ඉදිරියේදී මේවා විජලනය කරගන්නේ කොහොමද? ඒ දේවල් වලත් වීඩියෝස් ගේනවා. ඉතින් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න කියලාත් ඉල්ලනවා. ඉතින් ওই විදිහට තමයි විජලනයට අපි වෙළඳපොලක් නිර්මාණය කරගන්න වෙන්නේ. ඒ වගේම තමයි මේ වෙනකොට ওই සුපර් මාකට් වලත් මේක විකුණන්න තියෙනවා. ඉතින් ඔයාලට ඒ ආයතන හා සම්බන්ධ වෙලා කතා කරලා ඔයාලට පුළුවන් මේ දේවල් කොහොමද ඔයාලගේ ආයතන එක්ක සම්බන්ධ වෙලා මගේ නිෂ්පාදන දාන්නේ කියලා ඔයාලට එයාලත් එක්ක කතා කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඉතින් මේ දේවල් සකසනකොට ඒ වගේ ඇසුරුම් කරන්නේ ඒ වගේම තමයි ඔයාලගේ මේක හදන ක්වොලිටි එක පිරිසුදුකම මේ හැමදේම ඕනේ. ඒ වගේම තමයි මේවා රෙජිස්ටර් කරගන්නත් ඕනේ. ඉතින් ඔයාලගේ ව්‍යාපාරයක් ලියාපදිංචි කරගන්න ඔයාලට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා පුළුවන්. ඉතින් ඒකට ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ. ඔයාලට මේ විදිහට මේක ආරම්භ කරගන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අය ගොඩක් දෙනෙක් අහලා තිබුණ එක තමයි මේකේ තැටි ප්ලාස්ටික්. ඉතින් ඒකෙන් හානියක් නැද්ද කියන එක. ඉතින් මේකට අපිට මේ විජලනය කරනකොට ඒ දේවල් මේ තැටි වලට ඇලෙන්නේවත් ඒ වගේම තමයි මේ තැටි උණු වෙන්නේවත් එහෙම කිසිම හානියක් මේ දේවල් වලට වෙලා නැහැ. ඉතින් ඒක නිසා ගොඩක් පහසුවෙන් අපිට මේක හදන්න පුළුවන්. මේ අපේ විජලනය කරන දේවල් කරගන්න පුළුවන්. මොකද මේ තැටි නිර්මාණය කරලා තියෙන්නේ උෂ්ණත්වයට ඔරොත්තු දෙන විදිහට. ඉතින් ඒක නිසා ඔයාලට ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. එහෙම කියලා ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඔන්න මං හිතනවා මේ දැනට මම අහපු ගැටලු වලට ඔයාලා අහලා තිබ්බ හැම දෙයකටම මම පිළිතුරු දුන්නා කියලා. ඉතින් තව පාරක් මම මිල මතක් කරනවා 29500ට තමයි මම ඩිලිවර් කරගත්තේ. එයාලට මම මුදල් තැන්පත් කරා. තැන්පතුවක් කරාට පස්සේ එයාලා මට ෆ්‍රී ඩිලිවරි ඔප්ෂන් එකෙන් තමයි ගෙදරටම මේක එවලා තිබුණේ. දවස් 3ක් වගේ යනකොට මට ගෙදරටම එවලා තිබුණා. එතකොට ඔයාලට කැෂ් ඔන් ඩිලිවරි එහෙම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයාලගේ ආයතනත් ඇති. මම ඒ ගැන සම්බන්ධයෙන් ඒ කියන්නේ අපිට ගිහිල්ලා ගන්න පුළුවන් තැන් තියෙනවද කියන එක ගැන මම ලොකු දැනුමක් නැහැ. ඔයාලට එහෙමත් කතා කරලා එයාලගේ ෆෝන් නම්බර්ස් වලට කතා කරලා ඔයාලට කතා කරගන්න පුළුවන්. එහෙම තැනක් තියෙනවා නම් ගිහිල්ලා වුණත් විශ්වාසවන්ත විදියට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම එයාලගේ ওই විජලන විදියට වැඩසටහන් වැඩමුළු තියෙනවා කියලාත් මම දැක්කා. එයාලගේ මට වීඩියෝස් පොඩි කොටස් එවලා තිබුණා. ඒ වගේ තිබුණා. ඉතින් මම නම් ඒවට සහභාගී වුණේ නැහැ. මම කියවනේ ව්‍යාපාරික ප්‍රධාන වශයෙන් ව්‍යාපාරයක් විදිහට මම මේක කරන කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් මම නම් මේ වෙනකොට දැනට භාවිත කරන හැම ඒ කියන්නේ හදාගන්න හැම අමුද්‍රව්‍යයක්ම හොඳම විදියට මට විජලනය කරගන්න හැකියාව ලැබුණා. ඉතින් ඒක නිසා අර ව්‍යාපාරයක් කරන ආසාවෙන් ඉන්න කෙනෙක් නම් තමන්ගේ දෙයක් කරන ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට උදව්වක් වෙයි කියලා තමයි මම මේ වීඩියෝ එක ෂෙයා කරේ. ඉතින් එහෙනම් මම ගිහිල්ලා එන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඒ වගේම තමයි ඔයාලගේ අදහස් තියෙනවා නම් කමෙන්ට් කරන්න, ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න. අනිවාර්යෙන් මම ඒවට ඔයාලට රිප්ලයි ගේන්නම්.